ආයිබෝවන් යාළුවනේ. අමුතු කතා ලෝකයේ එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව අදත් ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. අද මම අරගෙන ආවේ හිතක් පපුවක් නැති තරමටම නපුරු මිනිසෙක්ගේ ජීවිතේ දිනන්න මහන්සි වෙන අහිංසක ගෑනු ළමයෙක්ගේ අතර ලියවෙන කඳුළු වලින්ම පටන් ගන්න අලුත්ම ආදර කතාවක්. ඔයාගේ වැඩ ඔක්කොම පොඩ්ඩකට පැත්තකින් තියලා S2 පියාගෙන මේ කතාව හිතින් මවා ගන්න. එහෙනම් අපි කතාවට යමු. උදේ පාන්දරම දෙව්මි ලෑස්ති උනේ ගොඩක් ලොකු බලාපොරොත්තු ගොඩක් හිතේ තියාගෙන. දෙව්මි. එයා තමයි අපේ කතාවේ කතානායිකාව. හරියට හදාගත්තොත් ඕනෙම කෙනෙක් දෙපාරක් හැරිලා බලන තරමේ අහිංසක ලස්සන පෙනුමක් දෙව්මිට තිබුණා. ඒත් අද එයා ඇඳගෙන හිටියේ එයාගේ යාළුවෙක්ගෙන් ඉල්ලගත්ත ටිකක් පරණ උණු සුදු පාට ඔෆිස් ෂර්ට් එකකුයි කළු පාට සායකුයි. දෙව්මිගේ තාත්තා මාස 3කට කලින් ඇඳෙන් වැටිලා කොඳු වැට පෙළේ ලොකු ආබාධයක් වෙලා එක්තැන් වුණා. ගෙදර බර කරට ගන්න හිටියේ එකම කෙනා තාත්තා. දැන් තාත්තගේ බෙහෙත් වලටයි නංගිගේ ඉස්කෝලේ වැඩවලටයි සල්ලි හොයන්න දෙව්මිට කොහොම හරි රස්සාවක් ඕනම වෙලා තිබුණේ. අද එයාට ඉන්ටර්විව් එකක් සෙට් වෙලා තිබුණා. ඒ ලංකාවේ තියෙන ලොකුම ඒ වගේම ප්‍රධානම කම්පැනි එකක. ඒකේ හෝල්ඩින්ග්ස්. බුදුපහන තියලා වැඳපු දෙව්මි ඇඳේ වැටිලා ඉන්න තාත්තටත් වැඳලා ගෙදරින් එළියට බැස්සේ අද නම් කොහොම හරි මේ රස්සාව මට ලැබෙන්න ඕනේ කියලා දෙවියන්ට කන්නලව් කරන ගමන් කොළඹ නගරේ මැද තියෙන අහස උසට නැගුණේ දැවැන්ත වීදුරු ගොඩනැගිල්ල ඉස්සරහට දෙව්මි ආවා. ඒක දැක්කම දෙව්මිට පොඩි බයක් එක්කම පුදුමයක් දැනුණා. ගොඩනැගිල්ල ඇතුළට ගිය ගමන්ම එයාට තේරුණේ එයා ඉන්නේ වෙනමම ලෝකයක කියලා. AC එකේ සීතලට දෙව්මිගේ ඇඟත් හිරිවැටිලා ගියා. හැමෝම හරිම කාර්යබහුලයි. හැමෝම ඇඳලා ඉන්නේ හරිම මිල අධික ඇඳුම්. දෙව්මිට තමන්ගේ පරණ ඇඳුම ගැන ලොකු ලැජ්ජාවකුත් දැනුණා. එයා ෆයිල් කවරේ තුරුළු කරගෙන රිසෙප්ෂන් එකෙන් අහගෙන ඉන්ටර්විව් තියෙන 15 වෙනි තට්ටුවට යන ලිෆ්ට් එක හොයාගෙන ගියා. ලිෆ්ට් එක ළඟට යද්දි එතන ලිෆ්ට් දෙකක් තිබුණා. එකක් සාමාන්‍ය සේවකයින්ට, අනිත් එක රන් පාටින් දිලිසෙන VIP ලිෆ්ට් එකක්. දෙව්මි කලබලයටම ඇරිලා තිබුණ ඒ VIP ලිෆ්ට් එක ඇතුළටම දිව්වා. ලිෆ්ට් එක ඇතුළේ හිටියේ එකම එක කෙනයි. කළු පාට කකුලටම හිරවුණු කලිසමක් එක්ක අතේ මැණික් කටුව ගාවට වෙනකම් නවලා දාපු තද නිල් පාට බ්‍රෑන්ඩඩ් ෂර්ට් එකක් ඇඳපු උස හරිම කඩවසම් තරුණේ. එයාගේ අතේ ගොඩක් මිලාදික අත්වරලෝසුවක් බැඳලා තිබුණා. මූණ හරියට ග්‍රීක් දෙවි කෙනෙක් වගේ ලස්සන වුණත් ඒ මූණේ තිබුණේ පුදුම ආඩම්බරකමක්, ගාම්භීර බවක්. ඒ තමයි අකලංක. මේ මුළු ඒකේ හෝල්ඩින්ග්ස් කම්පැනි එකේ මායිතිකාරයා. අකලංක කියන්නේ සල්ලි වලින් වගේම බලයෙන් පිරිච්ච, වැරද්දක් දැක්කොත් කිසිම සමාවක් දෙන්නේ නැති, ගෑනු ළමයි එයාගේ පස්සෙන් ආවත් ඒ කිසිම කෙනෙක්ව ගණන් ගන්නේ නැති හරිම නපුරු ගල් හිතක් තියෙන මිනිස්සේ. මුළු ඔෆිස් එකම එයාගේ නම ඇහෙද්දිත් වෙවුලනවා. දෙව්මි ලිෆ්ට් එකට පනිනකොටම එයාගේ කකුල ඉස්සලා ඉස්සරහට විසි වුණා. දෙව්මිගේ අතේ තිබුණ ෆයිල් එකයි පෑනයි ඔක්කොම බිමට විසි වෙද්දි දෙව්මි ගිහින් හැප්පුණේ අකලංකගේ ඇඟේ. අකලංකගේ අතේ තිබුණු උණු කෝපි එක කෙලින්ම හැලුනේ අකලංකගේ ඒ මිල අධික නිල් පාට ෂර්ට් එක පුරාම. ලිෆ්ට් එකේ දොර වැහුණා. මුළු ලිෆ්ට් එක ඇතුළෙම පිරුණේ අකලංකගේ ඒ මිල අධික පර්ෆියුම් සුවඳයි උණු කෝපි සුවඳයි විතරයි. දෙව්මි බය වෙලා වෙවුලන අත් දෙකින් අකලංකගේ පපුවෙන් ඈත් වුණා. එයා දැක්ක අකලංකගේ ෂර්ට් එක පුරාම කෝපි හැලිලා. අකලංක එයාගේ ඇස් දෙක රතු වෙලා හරියට ගොදුරක් ඩැහැගන්න ඉන්න සිංහයෙක් වගේ දෙව්මි දිහා බැලුවා. ඒ බැල්ම දැක්කම දෙව්මිගේ පපුව හිරි වැටිලා ගියා. දෙව්මිට කතා කරගන්නවත් බැරුව වචන පැටලෙන්න ගත්තා. අනේ මට සමා වෙන්න. මම හිතලා කරේ නෑ. මගේ කකුල ලිස්සුවා. අනේ සෝරි සර්. සෝරි? අකලංකගේ ගොරෝසු කටහඬ ලිෆ්ට් එක ඇතුලේ දෝංකාර දුන්නා. තමුසේතුවද තමුසේගොයේ හිඟන සෝරි එකෙන් මගේ මේ ෂර්ට් එකේ ගාන ගෙවන්න පුළුවන් කියලා. කවුද තමුසේට මේ ලිෆ්ට් එකට එන්න කිව්වේ? පේන්නේ නැද්ද මේක මේ VIP ලිෆ්ට් එකක් කියලා? අන්ධද තමුසේ? අකලංක කෑ ගහපු සද්දෙට දෙව්මිගේ ඇස් වලට කඳුළු එනවා. එයා අඬ බිම වැටිලා තිබුණ එයාගේ ෆයිල් එක අහුලන්න නැමුණා. අනේ මට සමා වෙන්න සර්. මම අද ඉන්ටර්විව් එකට ආවේ. මම මේ බිල්ඩිමට අලුත්. මට සමා වෙන්න. අකලංක එක පාරටම දෙව්මිගේ අතින් අල්ලලා තද කරලා ඉස්සරහට ඇද්දා. දෙව්මිගේ ඇස් වලට කඳුළු පිරලා තිබුණා.
අකලංකේ කඳුළු පිරුණු ලොකු අහිංසක ඇස් දෙක දිහා තප්පරයක් බලාගෙන හිටියා. මොහොතකට අකලංකගේ ඒ ගල් හිතේ මොකද්ද අමුතු හැඟීමක් ඇති වුණත් ඊළඟ තප්පරේ මෙයා ඒක මඩලා දාලා ආයෙ නපුරු වුණා. ඉන්ටර්විව් එකට ආවා. තමුසේ වගේ කිසිම ඩිසිප්ලින් එකක් නැති පාර යන හිඟන්නියෙක්ට මේ කම්පැනි එකේ රස්සා දෙනවා කියලා කවුද කිව්වේ? තමුසේ ගිහින් රස්සාවක් හොයා ගන්නවා පාරක් අයිනේ කඩේක. මගේ ඇස් ඉස්සරහින් යනවා යන්න. ලිෆ්ට් එක 15 වෙනි තට්ටුවෙන් ඇරුණා. අකලංක දේමිය ලිෆ්ට් එකෙන් එළියට තල්ලු කරලා දැම්මා. දේවමි ගිහින් වැටුනේ මුළු ඔෆිස් එකේම ස්ටාෆ් එක ඉස්සරහා බිමට. ඔක්කොම සේවකයෝ වැඩ නතර කරලා කටවල් අරගෙන බලාගෙන හිටියා. දේවමිගේ ෆයිල් එකේ තිබුණු සාතික ටික ඔක්කොම බිම විසිරිලා. අකලංක තමන්ගේ කෝට් එක හදාගන්න ගමන් ඔෆිස් එක මැදට ආවා. එයාගේ සෙක්‍රටරි දුවගෙන ආවා බයෙන් වෙවුල වෙවුල. HR මැනේජර් කියනවා අද ඉන්ටර්විව් ඔක්කොම කැන්සල් කරන්න කියලා. ඒ වගේම මෙන්න මේ කිව. අකලංක බිම වැටිලා අඬන දේවමිට ඇඟිල්ල දික් කළා. මෙන්න මේ කිව සිකියුරිටි දාලා එළියට විසි කරනවා. ආයි කවදාවත් මේ බිල්ඩිම පැත්තේ පස් පා ගන්න දෙන්න එපා මේ හිඟන්නේට. දේවමිට දැනුනේ මුළු ලෝකෙම කඩාගෙන එයාගේ ඔළුවට වැටුණා වගේ. එයාගේ තාත්තගේ බෙහෙත්, නංගිගේ ඉස්කෝලේ වැඩ හැමදේම එයාගේ ඇස් ඉස්සරහාම ඇවිල්ලා මැකිලා ගියා. එයා මේ රස්සාවට කොච්චර බලාපොරොත්තු තියාගෙන ආවද? ඒත් එකම එක වැරදීමකින් මේ නපුරු මිනිස්සයාගේ හැම හීනයක්ම කුඩු කරලා දැම්මා. සිකියුරිටි ගාඩ්ලා දෙන්නෙක් ඇවිත් දේවමිව අත් දෙකෙන් අල්ලලා නැගිටව ගත්තා. දේවමි අඬා තමන්ගේ බිම විසිරුණු සහතික ටික පපුවට තුරුළු කරගත්තා. අකලංක ආඩම්බරෙන් හැරිලා තමන්ගේ කැබින් එක ඇතුළට යන්න ගියා. එයා එක පාරක්වත් පස්සේ හැරිලා බැලුවේ නැහැ. දේවමිගේ ජීවිතේ ඊළඟට මොකක් වෙයිද? රස්සාවක් නැති වුණු දේවමි තාත්තගේ බෙහෙත් වලට සල්ලි හොයාගන්නේ කොහොමද? මේ නපුරු අහංකාර අකලංකගේ ගල් හිත කවදා හරි දවසක මේ අහිංසක දේවමිගේ කඳුළු ඉස්සරහා වුණු වෙයිද? නැත්නම් මේ දෙන්නගේ කතාව මේකෙන් ඉවර වෙයිද? ඒ හැමදේම දැනගන්න මේ කතාවේ ඊළඟ කොටස වෙනකන් ඉන්නම වෙනවා. ඔයාලට මේ මගේ නපුරු බොස් කතාව ගැන මොකද හිතෙන්නේ? අකලංක කරපු දේ හරිද? ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වගේ කතා දිගටම අහන්න ආස නම් දැන්ම අමුතු කතා ලෝකේ subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඉක්මනින්ම දෙවෙනි කොටසෙන් හමු වෙමු. පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.